37 වෙනි ප්‍රශ්නය පොඩ්ඩක් බලමු. මේ 37 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි අභ්‍යන්තර අරය හා බාහිර අරය දෙකයි වන කුඩා සන්නායක ගෝලීය කබොලක් අභ්‍යන්තර අරය 3යි සහ බාහිර අරය 4යි වන විශාල ගෝලීය කබොලක් සමග ඒක කේන්ද්‍රීයව තබා ඇත. අභ්‍යන්තර සහ බාහිර කබළු වල සපල ආරෝපණ පිළිවෙලින් ධන 2යි q ධන 4යි q. මේ සපල ආරෝපණය කිව්වොත් ඒකේ තේරුම තමයි ඒ මුළු ආරෝපණය ඒකේ ඉන්නේ එතකොට මේක එළියේ. හරි. එතකොට ධන 2යි q. හරි. ධන 2යි q ඉන්නේ ඔතන. ඊළඟ ධන 4යි q ඉන්නේ මේ පෘෂ්ඨයේ 4යි q. ඒ කියන්නේ මේ වටේට තමයි මේ ආරෝපණ ටික තියෙන්නේ. සපල ආරෝපණය මුළු ආරෝපණය අපි ලකුණු කරන්නේ ඔන්න ඔය විදියටයි. හරි. එතකොට දැන් බලන්න මේ ධන ආරෝපණය නිසා ප්‍රේරණය වෙලා මෙතන ඍණ 2යි q හැදෙයි. හැබැයි එහෙම වුණොත් මෙතන ධන 2යි q හැදෙනවා. එහෙම වුණොත් මේ පෘෂ්ඨයේ මුළු ආරෝපණය 6යි q. හරිද? දැන් සපල ආරෝපණය මේ බෝලයේ සපල ආරෝපණය 4යි q. මේ දෙක කැපෙනවනේ. හැබැයි මේ පෘෂ්ඨයේ මුළු ආරෝපණය 6යි q. ඒක කැමැති විදියකට හිතන්න හිතුවට කමක් නැහැ. මේ ගාන හදන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් ආරෝපණ තියෙන්නේ මෙතනනේ මේ පෘෂ්ඨෙන් එතනින් ඇතුලේ නෑ. ඒ නිසා ඇතුලේ කිසිම විද්‍යුත් ක්ෂේත්‍රයක් නෑ. එහෙනම් මෙතන ඉඳලා මේ පෘෂ්ඨයට ඔන්න ඔය විදියට විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතිනවා. ඔය විදියට විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතිනවා. ඊට පස්සේ එළියේ පෘෂ්ඨයේ ඉඳලා නැවතත් ඔය විදියට විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතිනවා. හරිද? ඔන්නවම විද්‍යුත් ක්ෂේත්‍රය අඳින්න කිව්වා නම් අපි අඳින්නේ ඔන්න ඔය විදියටයි. මේ සන්නායක තුල විභව අන්තරයක් ඇති වෙන්නේත් නැහැ, විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේත් නැහැ. හරිද? දැන් මේක සන්නායක තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. එහෙමනම් අපි අඳින්න ගමු. අපි මම මේකත් එක්කම අඳින්නම්. මෙන්න අක්ෂය. හරි. මේ දුර a මේ දුර 2යි මේ දුර 3යි මේ දුර 4යි එතකොට අන්න 2යි වෙනකම්ම කිසිම විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. ඊට පස්සේ 2යි ගේ ඉඳන් 3යි වෙනකන් අර ලක්ෂාකාර ආරෝපණයක ඉඳලා පැතිර යනවා වගේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට 2යි ඉඳලා අඳින්න වෙන්නේ මෙහෙම. දැන් හරියට අපි අඳින්නේ මෙහෙමනේ විද්‍යුත් ක්ෂේත්‍රය. අන්න ඒකේ ඉතුරු ටික මෙන්න මේ ටික අඳිනවා අපි මෙහෙම. හරි. ඔන්න ඔහොම තමයි ඒ ටික ඇඳෙන්නේ. ආයි 3යි ඉඳලා 4යි වෙනකන් මෙන්න මෙතන ඉඳලා 3යි ඉඳලා 4යි වෙනකම් මේක ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. ආයෙත් තියෙනවා 4යි ගෙන් පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. අන්න ඒකත් දැන් පැතිරිලා යන නිසා දැන් අර ලක්ෂාකාර ආරෝපණයෙන් පැතිරෙනවා වගේ නිසා මේ විදියට තමයි යන්න ඕනේ. මේ විදියටම තමයි යන්න ඕනේ. හැබැයි නමුත් මෙතන ආරෝපණයක් නොතිබුණා නම් මේ 2යි q විතරම නම් තිබ්බේ. මේක මෙහිමම යන විදියටයි තියෙන්නේ. හරිද? දැන් ඔක්කොම 6යි q තියෙනවා. දැන් මේක මෙහෙම හිතට ඕනේ නම් හිතට හැකි මෙතනින් ඇතුලේ ඉන්න මුළු ආරෝපණය 6යි q. එහෙම නැත්නම් කාට හරි හිතට හැකි මේ පෘෂ්ඨයෙන් එළියට විද්‍යුත් ශ්‍රාවය ඇති කරන්නේ මෙන්න මේ 6යි q විතරයි. අරව වැඩක් නැහැ. එහෙම හිතුවේ දෙකෙන් මෙන්නේ 6යි කියුනේ. ඒ නිසා කොහොම හිතුවත් කමක් නැහැ. ඉතින් දැන් ඔන්න අපිට ගැටලුවක් තියෙනවා. මෙතනින් පස්සේ මේ වගේ උත්තර කීපයක් තියෙනවා. 2 3 5. පහත් එන්නේ නැහැ. මොකද මේක බිඳුවට ඇවිල්ලානේ. 2යි 3යි.
දැන් ඊළඟ එක පටන් ගන්න කොතනින්ද කියලා ගැටලුවක් තියෙනවා. අපි පොඩ්ඩක් මේ විද්‍යුත් ක්ෂේත්‍රය ගානක් හදලා බැලුවා නම් මේක වැඩේ අල්ලගන්න තිබ්බා. දැන් අපි මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කීයද කියලා බලමු. ඒ ක්ෂේත්‍ර තීව්‍රතාවයේදී අපි ගන්න මේ ආරෝපණය මේ කේන්ද්‍රයේ ඉන්නවා කියලා තමයි ගන්නෙ. එතකොට මුළු ආරෝපණය 2q එතනට දුර 2a එතකොට 2a ගේ වර්ගය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ කූලෝම් එකකට බලය. ඒ නිසා ඕනනම් මෙතනට 1 කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මෙතනත් අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කීයද කියලා. එතකොට 1 බෙදීම 4යි පයි එප්සයිලන් නෝට්. එතකොට අපිට ඕන වෙන්නේ එතනින් ඇතුලේ තියෙන මුළු ආරෝපණය. ඒතර මේ ඍණ 2යි ධන 2යි කැපිලා යනවනේ. ඒතර මුළු ආරෝපණය 6යි කිව්. එහෙම නැත්තම් මේ පෘෂ්ඨයේ ඉන්න මුළු ආරෝපණය කියලා විතරක් ගත්තත් කමක් නැහැ. ඒකත් 6යි කිව්ම තමයි. 6යි කිව්. එතන දුර 4යි a ගේ වර්ගය. එතකොට අපිට මේකෙන් හොයාගමු කවුද ලොකු කියලා. එතකොට ඒ අනුව මෙතන හරියටම උත්තරේ තෝරගන්න පුළුවන්. හොඳයි මෙතන එනවා දැන් 2 වර්ගය 4යි කැපිලා ගියොත් 2a වර්ගයක්. හරි q බෙදීම 2a වර්ගයක්. මෙතනත් අපි සුළු කරලා බැලුවොත් 6යි q බෙදීම 16යි a වර්ගයනේ. හරිද? එතකොට තව කැපිලා ගියොත් දෙකෙන් මේක 3 වෙනවා මේක 8 වෙනවා. එතකොට 3යි q බෙදීම 8යි a වර්ගය. මෙතනත් අපි 8 කරගන්න 4න් වැඩි කරන්න. එතකොට 4යි q බෙදීම 8යි a වර්ගය. අන්න එතකොට අපිට පේනව නේද මෙහෙම එකක්. හරිද? මේක 3යි q මේක 4යි q. ඒ කියන්නේ දැන් මේ මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අර මෙතෙන්ට වඩා මෙන්න මේ මුදුනට වඩා ටිකක් අඩු වෙන්න ඕනේ. හරිද? මේක 4යි කිව්ව මේක 3යි කිව්ව. හරිද? එහෙමනම් මේ මුදුනට වඩා ටිකක් අඩුයි. අන්න එතන ඉඳලා ඔන්නෝම විද්‍යුත් ක්ෂේත්‍රය පවතිනවා. එතකොට අපිට කෙලින්ම මේ දෙවෙනි එක අයින් කරන්න පුළුවන් නේ. හරි? එහෙමනම් නිවැරදි පිළිතුර වන්නේ 3.